ආයිබෝවන් සවි කිචන් YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න අදත් මම රසම රස ස්විස් රෝල් රෙසිපි එකක් අරගෙන ආවා. ඉතින් අද මම මේ රසම රස ස්විස් රෝල් එක හදන්නේ ලිපේ. ඉතින් කලර් දෙකකින් මම ස්විස් රෝල් දෙකක්ම හදා ගන්නවා. ඉතින් අපිට බිත්තර 3ක් අවශ්‍ය කරනවා. බිත්තර 3ට මම සීනි මේ විදිහට තේ හැඳි 5ක් එකතු කර ගන්නවා. ඒ ටිකත් එකතු කරගෙන ඔයා හොඳට මේක විස්ක් කරගන්න. ඉතින් මම මේ විදිහට වික්ස් කරගෙන මම ඒකටම එකතු කර ගන්නවා වැනිලා තේ හැඳි එකක්. ඔන්න දැන් මම එකතු කර ගන්නවා දිය කරගත්තු බටර් මේස හැඳි 5ක්. ඉතින් ඔයාට බටර් වෙනුවට තෙල් මේස හැඳි 5ක් එකතු කර ගන්න පුළුවන්. ඉතින් ඔයා තෙල් ගන්නකොට ගඳක් සුවඳක් නැති පොල් තෙල් වර්ගයක් අරගන්න. ඔන්න දැන් මම මේකට එකතු කර ගන්නවා පාන් පිටි. ඉතින් ඔයාට කේක් පිටි ගන්නත් පුළුවන්. මම මේ විදිහට මුලින්ම පාන් පිටි මේස හැඳි 10ක් එකතු කර ගන්නවා. ඉතින් මම මේ පාන් පිටි ගත්තේ හැන්ද පුරවලාම නෙමෙයි. ඉතින් මේ විදිහට හොඳට මික්ස් කරගෙන ඊට පස්සේ මම නැවත මේස හැඳි 3ක් එකතු කර ගන්නවා. ඒකත් එකතු කරගෙන හොඳට මික්ස් කර ගන්නවා. දැන් මම එකතු කරගත්ත බේකින් පවුඩර් තේ හැඳි එකක් එකතු කරගෙන ඒකත් එකතු කරගෙන හොඳට මික්ස් කරගත්තා. ඊට පස්සේ මම මේ විදිහට බෝල් දෙකකට බැටර් එක සමානව එකතු කර ගන්නවා. ඉතින් මම අද පාට දෙකකින් හදන්නේ. ඒක හින්දා මේ විදිහට කලරින් රෝස පාටයි කොළ පාටයි එකතු කරගත්තා. එකතු කරගෙන මේකත් හොඳට මික්ස් කරගත්තා. ඔන්න දැන් ඔයා පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් ගාලා තෙල් ටික හැමතැනම යන විදිහට හොඳින් තවර ගන්න. හොඳින් තවරගත්තට පස්සේ ඔයා හදාගත්තු බැටර් එක මේ විදිහට පෑන් එකට එකතු කරගන්න. එකතු කරගෙන පියන වහන්න. ඉතින් විනාඩියක් දෙකක් යනකොට මෙන්න මේ විදිහට උඩ තෙත ගතිය නැති වෙලා හොඳින් බේක් වෙලා තියෙනවා. ඉතින් ඔයා මේක ගොඩක් සැලකිල්ලෙන් කරන්න ඕනේ. එහෙම නැත්නම් ගොඩ වෙලා තිබුණොත් ගින්දර වැඩි වුණොත් මේක කර වෙන්න බලනවා. ඉතින් ඔයා උඩ තෙත ගතිය නැති වෙනකන් ඉඳලා මෙන්න මේ විදිහට රස්නේ පිටින්ම ඔයිල් පේපර් එකකට දාගෙන මේ විදිහට දෙපැත්ත තද කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේක ෆ්‍රිජ් එකේ විනාඩි 20ක් විතර තියාගන්න. ඉතින් ওই විදිහට මම කලර්ස් දෙකින්ම හදාගත්තා. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනි මාව සබ්ස්ක්‍රයිබ් කරපු ඔයාලව. ඔයාලට ගොඩාක් ස්තුතියි, ගොඩක් ආදරෙයි. අලුතෙන් මගේ channel එකත් එක්ක එකතු වෙන කෙනෙක් නම් ඔයා ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් වීඩියෝ එකට පහලින් එන subscribe button එක press කරලා bell එකත් all කරලා දිගටම මෙවැනි රසවත් වීඩියෝ බලන්න එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් ওই විදිහට කේක් ටික කූල් වෙන අතරේ මම මේ විදිහට අයිසින් එක හදා ගන්නවා. ඔන්න ඔයා කාමර උෂ්ණත්වයට ආවට පස්සේ බටර් එකතු කර ගන්න ඕනේ. ඉතින් මම බටර් මේස හැඳි 5ක් එකතු කරගත්තා. එකතු කරගෙන මේ විදිහට හොඳින් මික්ස් කරගත්තා. ඊට පස්සේ මම මේ විදිහට අයිසින් sugar ටිකෙන් ටික එකතු කරගන්නවා. ඉතින් ඔක්කොම මම මේස හැඳි 9ක් විතර එකතු කරගත්තා. ඉතින් බටර් එකේ රස හොඳට ගන්න ඕන නිසා මම අයිසින් sugar ගොඩ දාගත්තේ නැහැ. ඉතින් මේ විදිහට කූල් වුණාට පස්සේ ඔයාට පුළුවන් හිමීට මේක දිග අරගන්න. ඉතින් දිග අරගෙන මේ විදිහට බටර් ටිකක් හොඳට හැමතැනම තැවෙන විදිහට එකතු කරගන්න. ඉතින් ඔයා මේ විදිහට දිගන්නකොට චුට්ටක් කැඩුනත් බය වෙන්න එපා. ආයෙ ෆ්‍රිජ් එකට දාන නිසා මේක හොඳට සෙට් වෙනවා. ඉතින් මේ තියෙන්නේ මම රසම රසට හදාගත්තු ස්විස් රෝල්. ඉතින් මේක ගොඩක් රසයි. ඉතින් ඔන්න ඔයාටත් ඉක්මනින්ම හදලා රස බලන්න පුළුවන් ස්විස් රෝල් රෙසිපි එකක් තමයි මේක. ඉතින් හදලා බලන්න. හදලා බලලා රස කොහොමද කියන්න අමතක කරන්නත් එපා. ඉතින් මේ බලන්න ලස්සනට මම ස්විස් රෝල් ටික හදාගත්තා. ඉතින් අනිවාර්යයෙන්ම try කරලා බලලා මට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අපි නැවතත් රසබර වීඩියෝ එකකින් හමු වෙමු. මගේ වීඩියෝ එක නරඹුවට ඔයාලට ගොඩාක් ස්තුතියි.